අද ප්‍රස්තුත කාර්ය වෙන්නේ උතුරු හා නැගෙනහිර දෙපළාතේ ගුරු සහායකවරුන්ගේ ගැටලුව. මේ ගුරු සහායකවරුන් නොමැතිනම් ඒ පාසල් පවතින්නේ නැහැ. මෙවැනි තත්වයක් යටතේ දශක 4කට වඩා උතුරු දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවණේ කියලා සින්දු කියපු අය අපට උතුරු හා නැගෙනහිර දෙපළාතේ සිද්ධ වෙන අසාධාරණය පේනවා. අපට තිබෙනවා වගකීමක්. 74ක් වෙච්ච මේ රටේ සිංහල බෞද්ධ ජනතාව වැඩියෙන්ම බදු ගෙවන පිරිස අපේ නායක හාමුදුරුවනේ. අපේ හිතවත් සුගේශ්වර බණ්ඩාර නැත්තුමත් පිළිගන්නවා. වැඩියෙන්ම බදු ගෙවන අපි මහ විශාල භූමි ප්‍රදේශයන් වන උතුරු හා නැගෙනහිර ඇති අතෑරලා ඒවයින් අපිව තල්ලු කරලා අපි සෙසු පළාත්වල මිරිකී ජීවත් වෙනවා. යුද්ධ තිබුණා, ඇතැම් විට කෝලාහල තිබුණා. ඒවයින් පස්සේ අනෙකුත් සියලු සුළු ජාතීන් පෙර පරිදි හැවිල්ලා කොළඹ ගාල්ල මාතර වැල්ලවත්ත මහා නුවරඑළිය මේ හැම තැනකම පදිංචි වුණා. අපිට යන්න බෑ. අපිට හම්බුණා යාපනයේ සීතා එන්ජිනියරිං වර්ක්ස් වල ෆොන්සේකා ඒ අයිති මහත්තයා. ඒ වගේ අපේ ගමේ අල්ලපු ගමේ හබරාදුවේ ලීලා බේකරි අයිති යාපනයේ මුදලාලි කියන සිංහල මුදලාලි මහත්මයා මේ සියලු දෙනා පන්නලා දැම්මා. ජාතිවාදී උම්මත්තකයන් ඒ අයුරින් කටයුතු කරනකොට අපි විවිධ මම දේශපාලන ආණ්ඩු ගැන කතා කරන විවිධ ආණ්ඩු ආවා. කීයෙන් කී දෙනාද මේ සැබෑ ප්‍රශ්නය ගැන බැලුවේ. අර බැල්ලන්තුඩාව නීතිඥ මහත්මයා කිව්වා වගේ යලිත් වරක් මේ පළාත්වල 74ක් 75ක් සිංහල බෞද්ධ ජනතාව පාදිංචි කළ යුතුම වෙනවා. ඒ කටයුත්ත කරන්නට බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති මගේ පාසල් මිත්‍ර හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමා චන්ද්‍රනිමල් වාකිෂ්ඨ මැතිතුමා ප්‍රමුඛ ඒ බල මුලුව ගෙනියන වැඩපිළිවෙලට පූර්ණ වූ කැපවීමෙන් යුතුව වැඩ කරන්නට සපත වන අතර මේ ගුරු සහායකවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නට බෞද්ධ මහා සම්මේලනයේ තුලින් කළ හැකි උපරිම සේවාව කරන අය ඒ වෙනුවෙන් කැපවෙන අපේ පත්තිනිගේ මහත්මයා කෝසල පත්තිනිගේ මහත්මයා ඇතුළු පැමිණි සැමටත් මගේ ගෞරවය හිමි කරමින් මානියාණ්ඩ වෙනවා.